ගිටාර එකක් තියාගෙන ඉන්න බෝධිසත්වය. ඒක ලංකාවේ මිනිස්සුන්ට මේවා ටිකක් මැජික්. ඇයි? ලංකාවේ මිනිස්සු හරි ගෝත්‍රිකයි. ඉන්දියාව ගොඩක් දියුණුයි. ඔයගොල්ලෝ හැමෝම බලපු චිත්‍රපටයක් තියෙනවා PK. එතකොට මේ PK චිත්‍රපටිය බැලුවාම ඒගොල්ලෝ කොච්චර දුරට ආගම විවේචනය කරනවද? ඒ වගේම ආගමට ගරු කරනවද? අපිට බලා ගන්න පුළුවන් හොඳ තැනක් එතන. ලෝකයේ වැඩිම ගවමස් අපනයන කරුවා ඉන්දියාව. ඒ වගේම ලෝකයේ ගවයාට විමුක්තිය දෙනවාය කියා විමුක්තිය ලබා ගන්න තියෙන ලේසිම විදිය සිය දෙවියන් සමග එකතු වෙන්න නම් නන්දි හරහාම යා යුතුයි කියන විශ්වාසයේ ධර්මයෙන් පුදුම ගෞරවයෙන් නන්දිට වඳින්නේ ඉන්දියාව. මේවයි මට නම් අමුත්තක් නැහැ. මොකද මම මේව ගැන බොහොම තේරුම් ගත්ත කෙනෙක්, අවබෝධ කරගත්ත කෙනෙක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ දූපතේ මිනිස්සුන්ට අපි මේක කොහොමද ගේන්නේ? ඒක අපේ ලොකු ප්‍රශ්නයක්. මේ දූපතේ මිනිස්සු අපව ප්‍රතික්ෂේප කරයිද පිළිගනීද? පිළිගන්න නම් අපි කුමක්ද කළ යුතු වෙනස? මේව ගැන අපි තවදුරටත් සාකච්ඡා කරලා ඉමු. මම හරි කැමතියි අර গিitar එකක් තියන් ඉන්න බෝධිසත්වයන්ට. නාරද ඍෂිවරයාගේ අතේ පරණ වීණාවක් තියෙන්නේ. එතකොට ලංකාවේ මිනිස්සු ওই පරණ වීණාව තියෙන නාරද ඍෂිවරයා පිළිගන්න ආසයි. ඇයි ඒ? ඒගොල්ලන්ගේ මනස පරණයි. මනස නූතන නැහැ. මනස නූතන නැති જાතියක් දාර්ශනික නැහැ. මනස නූතන නැති જાතියක් ආධ්‍යාත්මිකත් නැහැ. මනස නූතන නැති જાතියක් ධනවත් වෙන්නේ නැහැ. මේ අපි දන්නවා. ඒ නිසා මේ හරිත්‍ය ව්‍යායාමයේ මම දකින්නේ අර ඉන්දියාවේ මීට අවුරුදු 200ක විතර ඉඳලා වෙන විප්ලවයක් තියෙනවා. ඒක කවුරුවත් මං හිතන්නේ කතා නොකරන කෑල්ලක්. ඒ තමයි ඉන්දියාවේ විවිධ සාධුවරු පහළ වෙනවා. දාර්ශනිකයෝ, සාහිතුමල්ලා, ගුරුවරු. ඒගොල්ලෝ හරි ධනවත්. ඒගොල්ලන්ට විශාල භක්තිවන්තයෝ ඉන්නවා. ඒගොල්ලෝ විවිධ දේවල් දේශනා කරනවා. මට මතක් වෙනවා 이르දිසායි. ඉර්දිසායි මීට අවුරුදු 150කට විතර කාලේ ඉන්දියාවේ හිටපු කෙනෙක්. එතකොට ඉන්දියාවේ දාර්ශනික ප්‍රබෝධය ආරම්භ වෙන්න පටන් ගත්තා. මම අහලා තියෙනවා ඉර්දිසායි බණ කියලා ඉවරුනහම මිනිස්සු යන්නේ නැතිලු පන්සලේ. එළවන්නවා. ඉර්දිසායි ගල් අරගෙන ගහලා මිනිස්සු එළවනවා. ඉතින් මේක කරන්න දෙයක් නෑ. ඒක තමයි ආගේ විදිය. ඒ විදිහට තමයි මිනිස්සු වෙනස් කරේ. ඉතින් අපි මම මේවා අපි අවබෝධ කරගත්තා. මේ දූපතට වෙච්ච කොඩි විනය. අපි අවබෝධ කරගෙන අපි හරිත්ලා අපි කට්ටියක අවුරුදු දැන්ට මිට 15කට විතර කලින් මහා විප්ලවයක් සරණක් ඇත්තට සංග්‍රාමයක් යුද්ධයක් ඒක අපි ආරම්භ කළා. මට මතකයි ඒ දවස්වල 2011 වගේ හැමෝම විරුද්ධව කැරලි ගහන කාලේ පත්තර ඔක්කොගෙම මුල් පිටුවල ත්‍රස්තවාදියෙක් ඇවිල්ලා වගේ ප්‍රභාකරන් නෙමෙයි ඒ දවස්වල මාතෘකාව මම ගියා වුණාටුනේ මම දන්න සුද්ධියක් ඉන්නවා කාන්තාවක් බොහොම උගත් කෙනෙක් ජර්මන් ජාතික ඇය සිංහලක් දන්නව ලංකාවේ ඉන්නේ කිව්වම ඇය කියනවා සත්‍ය සොයාගත්ත අය සත්‍ය සොයාගත්ත නැති අයට පේන්නේ ත්‍රස්තවාදියෙක් වගේ කිව්වා හරිනේ ඒ වගේ මේ නූතන දැනුම මේ ලාංකීය සමාජයට මම කියන්නේ යුරෝපීය සමාජයටවත් ඉන්දියානු සමාජයටවත් නෙමෙයි අපි හරි ගෝත්‍රිකයි කියලා. මේ ලාංකීය සමාජයට තාම නූතන දැනුම ත්‍රස්තවාදියෙක් වගේ. අර බෝධිසත්වෝ මේ গিitar එක තියන් ඉන්න පින්තූරේ ලංකාවේ වුන් වයින්නවා. ඉන්දියානු මිනිස්සුන්ට ගානක් නැහැ. කවුද බුද්ධිමත් කියලා මම ප්‍රශ්න කරනවා. ඉන්දියාව බුද්ධිමත් අපට වඩා දාර්ශනිකයි. ඒ දාර්ශනික හරය හැදුවේ අර සාධුවරු. විවිධ දේශනා ඒ ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන්. ඒක පස්සේනේ තීරණය කරන විවිධ අදහස් සමාජය තුල සමාජයේ මත කලම්බවන්න. මම හිතන්නේ හරිගේ උත්සාහය මම දකින්නේ මේ සමාජය තුළ මේ මත අපේ ඉතිහාසයේ දරන මත තියෙනවා.
හරිතුත් මං හිතන්නේ ඒවම තමයි පිළිගන්නේ. කාශ්‍යප බුදුන් ගැන කතාව. ඒක අපි දරන මතයක් තියෙනවා. ලංකාවට ආවේ මොන බුදුන්ද? කොයි කාලේද? කාත් එක්කද? මම හිතන්නේ පොත කියවනකොට තේරෙයි. කොයි කාලේද කාත් එක්කද? කුමක් සඳහාද? කොයි තැන්වලද වැඩම කරේ? කොහෙන්ද හිටියේ කොහෙද ගියේ? ඒක මොන කාලද? ඒක තේරවාදය ගත්තත් මහායාන ගත්තත් මේ ඔක්කොම අධ්‍යයනය කළා කරන්නේ. මේ මානවයා මේ පෘථුවියට මානවයා ආවේ කොහෙන්ද? අපි කොහෙන්ද ආවේ? අපේ මේ තියෙන ජලස්කන්ධය මේ මහා සාගරය අපිට කොහෙන්ද? මේ ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට අපි දාර්ශනික වශයෙන් උත්තර හොයලා තියෙනවා. නමුත් අපි අර සීලසපා සූත්‍රයේ තියෙනනේ. දවසක් ගෞතම බුදුහාමුදුරුවෝ ඇට්ටේරිය කැලේකට ගිහිල්ලා ඇට්ටේරිය කොළ අතට අරගෙන කිව්වේ මෙච්චරයි කිව්වේ. මේ තරම් කිය වගේ අපි හොයාගත්තේ වේ අපි කිව්වේ පොඩ්ඩයි. මම දැන් හරියට උත්සාහ කරලා තියෙනවා. අපි නිකන් ඉන්න වෙලාවේ සාකච්ඡා කරපු යම් කාරණා එයාගේ නව කතාවට එකතු කරලා ඒක හොඳ සාර්ථක ප්‍රවේශයක්. අර ගෝත්‍රික අදහස් බිඳ දාලා සමාජය පෙරල ඇතරම දැන් අපිට පෙරලන්න හමුදාවක් අවශ්‍යයි. ඒකට සමාජිකයෝ බිහි වෙනවා. දර්ශනය හුදකලා නැහැ. දර්ශනයක් හුදකලා නැහැ. සත්‍යයේ බීජය විතරයි මතු කළ යුතු. ඊට පස්සේ ඒක ගෙනියන්න ලක්ෂ ගාණක් විවිධ හැඩතලවලින් ඒකට පහළ වෙනවා. ඉතින් මම මේ පොත දකින්නේ මේ දර්ශනෙන් දීක අපි ඇති කරපු මූලික අදිතාලම ඉස්සරහට ගෙනියන්න තරපු උත්සාහයක් හැටියට. ඒක ශ්‍රේෂ්ඨයි. තවත් ඉදිරියට මේ වගේ අලුත් පොත් බිහි කරાવી කියලා මම බලාපොරොත්තු වෙනවා. මම කියවනේ මම පොතේ highlight කරපු තැන් කීපයක් තියෙනවා කියලා. මේක සාරිපුත්‍රයනි ශුන්‍යතාවය රූප හැඩතල වලින් වෙනස් වන්නේ නැත. රූප හැඩතල ශුන්‍යතාවයෙන් වෙනස් වන්නේ නැත. රූප නම් ශුන්‍යතාවයම. ශුන්‍යතාවය නම් රූපය. කිසිවක් උපදින්නේ නැත. විනාශ වන්නේද නැත. ඒ කිසිවක් කිසිදු අපිරිසිදු භාවයක් නැත. පිරිසිදු භාවයක්ද නැත. ලංකාවේ උපාසකම්ම කෙනෙකුට ඔය බණ ටික කිව්වොත් උන්දා ගෙනපු දානෙත් තරම් ගෙදර යනවා. මේ ලංකාවේ උදාහරණ. අපි මිනිස්සු දාර්ශනික කරේ නැහැ. අපි කෑමට බණ කිව්වා. මම කියන්නේ ඕන කෙනෙකුට විවේචනය. අපි කෑමට බණ කිව්වා. මිනිස්සුන්ට අරවා කිව්වේ නැහැ අර කියපුවා. සාරිපුත්‍රය කියලා අර ඒ කතා කිව්වේ නැහැ. ඒවා අපේ උන්ට තේරෙන්නේ නැහැ. අපි ශුන්‍යතාවය ගැන දේශනා කරේ නැහැ. ජාතක පොතේ තිබිච්ච අර මෝඩ කතා කිය චරිත කතා ටික කිය ආච්චිලාගෙන් ඉදියාප්ප ඉල්ල ගන්න බණ කිව්වා. දැන් ඊට පස්සේ අපි දැන් මේවා කියනකොට මෛත්‍රියෙන් මේ ලෝකයේ වනහි සිත විසින්ම නිර්මාණය කරගත් සංකල්ප සහ සම්මුතියින් පමණකි. ලෝකයේ තිබේ සහ නැතේ යන දෙක අන්ත දෙකකි. මේවා කිව්වේ නෑ. දැන් මේවා කිව්වේ කවුද? මේවා කිව්වේ බුදුන්. දැන් අපි මේවා බුදුන් කිව්වා කියලා අපි ඕගොල්ලන්ට ඇවිල්ලා කියනකොට ඕගොල්ලෝ කාටද බනින්නේ? ඕගොල්ලෝ අපට බනිනවා උන්ට පිස්සු කියලා. අපට පිස්සු නෑ. ඕගොල්ලන්ට පිස්සු. ඕගොල්ලන්ට බුදුන් අඳුර ගන්න බෑ. ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ බුදුන් වැඩම කරන්නේ ඕගොල්ලන්ගේ ගෙදර පවුලේ ප්‍රශ්න ටික විසඳලා යන්න කියලා නෑ. බුදුන් වැඩම කරන්නේ ශුන්‍යතාවය දේශනා කරන්නේ. ශුන්‍යතාවය කියන්නේ මොකක්ද කියන එක මම ඔය කියන්නේ මේ පොතේ එක තැනක් ඔකේ පෙන්නුවා. තව තැනක් තිබ්බා. මේකේ මේ බලන්න මේකේ කියන එක. මට පේන්නේ නැහැ දැන් අවුරුදු 40 පැනලානේ. මම පිහිටා සිටින්නේද නැතිව පිහිනන්නේද නැතුව සංසාරේ නම් සැඩපහර තරණය කරමි. සංයුත්ත නිකාය යෝග සූත්‍රය. දැන් මේ අපි කියන්නේ කොහොමද මේ જાතියට? මේ බුදුන් දේශනා කරන්නේ උන්වහන්සේ අවබෝධ කරපු විමුක්ති මාර්ගය ගැන. ඒක හරි ප්‍රායෝගිකයි. ඒකේ මොනවත් රහස් හැංගිලා කරන ඒවා සිල්පද ඒවා මොකුත් නැහැ. ඒ හරි විවෘත සමාජය තුළ මේ සමාජය තුළ මිනිස්සුත් එක්ක ඉඳගෙන නිවන් දකින්න හැටි බුදුන් පෙන්වනවා. නමුත් අද ඔයගොල්ලෝ බුද්ධඝංකාරය ඔක්කොම හිතාගෙන නිවන තේරි කැලේ කියලා.
බොරු කතා. මේ බොරු කතා අපි ඇත්තට විවේචනය වෙන්න ඕන. ඉතින් හරි දරපු උත්සාහය අපි ශ්‍රේෂ්ඨයි කියන්නේ මේවා මේ මහා ප්‍රඥාව ගැන පරිපූර්ණ බවක්ද නැත අන්තිම පේළිය. දැන් මට මේවා හොඳට තේරෙනවා කියනකොට. පරිපූර්ණ බවක් නැහැ. පරිපූර්ණ බවක් තියෙයි කියලා හිතනවා. මේ අපි මවාගත්ත සංකල්ප පමණයි. මේ ලෝකය සංකල්ප වල. ලෝකය මට තේරෙන්නේ මං කියන්න ලෝකේ ඩ්‍රීම් එකක්. ලෝකේ සිහිනය. මේ සිහිනය අපි දකිනවා විතරයි. මේ සිහිනය ඇත්තද බොරුද කියලා කියන්න කාටවත් බැහැ. ඕක තමයි බුදුන්ගේ ඉගැන්වීම. ඔය ඉගැන්වීම කවුරු හරි අවබෝධ කරා නම් එතකොට ඒක තමයි අර කලින් මං කිව්වේ පිහිටන්නේ ඉන්නෙත් නැතුව, පීනන්නෙත් නැතුව, නිකන් ඉන්නෙත් නැතුව සංසාරයෙන් ගොඩට. ඊට වඩා ගැඹුරුයි. ඉතින් මේ දේවල් පිළිබඳව ඇත්තටම මේවා සමාජයේ මේ ප්‍රතික්ෂේප කරන කාරණා, මේ දාර්ශනික කාරණා පිළිගන්නේ නැහැ කවුරුත්. අපේ කට්ටියට ඕන ලස්සන hina වෙන බණ ටිකක්. දැන් අර හාමුදුරු කෙනෙක් ඉන්නේ කාගම කියලා මොනවද අර බණට කියන්නේ? ගෑනු අඳින්නේ ඒවා. ඈ ළමයි අපට ඒවා වැඩක් තියෙනවද? අපට ඒවා වැඩක් නැහැ. අපට ඕන ලෝකයේ කොහොමද? මේක මායාවක්ද? නැද්ද? මේ බුදුන් කියපු ගැඹුරු කතාව අපි විශ්ලේෂණය කළේ නැහැ. ඒ විශ්ලේෂණය කරපු නැති නිසා අපි ආර්ථික වශයෙන් දුප්පත් වුණා. දාර්ශනික වශයෙන් පෝසත් නැහැ. ජාතියක් වශයෙන් පාදරකම වල්කම ඔක්කොම හොඳටම ගිහිලා. ඔයගොල්ලෝ ගිහින් බලන්න ඕන ඉස්කෝලේක වැඩි හරියක් අයිස් ගහන කුඩු ගහන ළමයි ඉන්නේ. කන්ට්‍රෝල් නැහැ කිසිම තැනක් කන්ට්‍රෝල් නැහැ. සමාජයේ ලොකු ඛේද වාචකයක්. ඒක ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. මම නම් මේ හැමතැනම රවුම් ගහලා මේක හොයනවා. ඉතින් අපේ මොකද්ද මේ බුද්ධ ආගම අපි බෞද්ධ කීකේ කෑ ගහපු එක ප්‍රතිඵලය මොකද්ද? ඒක තමයි ප්‍රතිඵලය. පන්සිලුත් නැති අරක්කුකාරය, බේබද්දෝ, කුඩ්ඩෝ, අයිස්කාරයන්ගෙන් පිරිච්ච සමාජයක්. මේක කවුරුත් ගැලින් කතා කරන්නේ නැහැ. ඉතින් බුදුන් කිව්වේ මහා ගැඹුරු කාරණා. අපි මේ කාරණා සමාජයට බැස්සුවා. ඒවත් එක්ක අපි ජීවත් වුණා නම් අපිට මෙහිම කෙල වෙයිද? මම අහන්නේ ඒකයි. අපි ඒව කරේ නෑ. අපි වෙන බොරු බණ කිය හිටියා. දැන් මේක හොඳටම උග්‍ර වෙලා මේක දැන් ඛේද වාචකයකට ඔන්න මෙන්න තියෙනවා. ඒ නිසා මම දැන්වත් අපි සතුටු වෙනවා මේ බෝධිසත්වයන්ගේ නැවත ආගමනය ගැන. බෝධිසත්වරුන් අවශ්‍යයි. අලුත් දාර්ශනික අදහස් තියෙන මිනිස්සු. গিitar එකක් දාගත්ත බෝධිසත්වය ඔටුන්නක්ම දාගෙන එන්න ඕනේ. පැරණි රජ ඇඳුම් ඇඳගෙන කවුරුවත් එන්න අවශ්‍ය නැහැ. නූතන ඇඳුම් ඇඳගෙන එන්න බැරිද බුදුවරුන්ට? විශ්ලේෂණය කළ යුතුයි. විචාරයට ලක් කළ යුතුයි. කාශ්‍යප බුදුන් කෙබඳුද? උන්වහන්සේගේ චීවරය කෙබඳුද? සිකී බුදුන් මොන වගේද? මම අහලා තියෙන සිකී බුදුහාමුදුරුවෝ මාලිගාවක හිටියා කියලා. මාලිගාවෙන් නම් මන කිව්වා කියලා. මෛත්‍රී බුදුන් මාලිගාවක බුදු වෙනවා කියලා අපි අහලා තියෙනවා. මාලිගාවක බණ කියනවා කියලා. මේවා අපි ਵਿਚාරයට ලක් කරන්න ඕන. මේ අපිට පරණ පොත්පත් වලින් කියපු දැනුමක් ඔළුවේ තියාගෙන ඒවට එහෙයි කිය මේ ඉන්න මම ලෑස්ති නැහැ. අපි ඊට වඩා ਵਿਚාරයට ලක් කරලා නව ලෝකයකට යන්න අපි පාර හදා ගන්න ඕන. මම හිතන්නේ අපේ යුතුයකම වෙන්න ඕන අපි හැමෝගෙම බුද්ධිමතුන් වශයෙන් ඒකයි. එහෙම නැත්නම් අපි මේ සමාජයට අසාධාරණයක් කරලා තියෙනවා. ඒ අසාධාරණේ තමයි නූතන පරපුරට දාර්ශනික වෙන්න අවශ්‍ය බීජ සපයන. ඉතින් අපි සතුටු වෙනවා මේවා සමාජයක් දාර්ශනික කරන්න අවශ්‍ය බීජ. දැන් අර මම මහා ගැඹුරු ශුන්‍යතාවය ගැන කියුවානේ. ගැඹුරු ශුන්‍යතාවය ගැන මහා ප්‍රඥා පාරමිතාව ඊට පස්සේ අනිත් කතන්දර. ඉතින් ඒකම තමයි මම මේකේ දකින්නේ. සුමන ධර්මලෙනින් බැස මහා හිමය ඔස්සේ පහළට ගමන් කළා. වණිය මැදින් ගලා පසින ගංගාවකට බැසගත් ඔහු ජලය තුළ වැතිරගෙන මුළු මහත් වනාන්තරයේම සමගින් සම්බන්ධ වුණා. කුරුල්ලෝ ගී ගයමින් සුමන දෙස බලමින් ඉහළින් ප්‍රියාසර කළා. මද සුළඟත් ඒ ඔස්සේ හමායන මල් සුළඟත් සුමනට ඒ වනාන්තරය අලුතින් දලුල ගස්වැල් ගැනත් අලුතින් බිහි සතුන් ගැනත් පණිවිඩ ලබා දුන්නා. මුළු මහත් ජෛව පද්ධතියම සුමන තුලත්. සුමන මුළු මහත් ජෛව පද්ධතිය තුලත් එකක්ම බවට පත් තිබුණා. ඔය තමයි අපි කියපු නිබ්බාන කියන එක. මේකේ දෙකක් නැහැ, තියෙන එකක්. මේ එක අපේ අවිද්‍යාව නිසා 2 3 4 5 10 වෙලා පේනවා. මේකේ පවතින්නේ එකම එක ස්වභාවයක්. ඒකට තමයි බුද්ධ ස්වභාවය කියලා මම දැක්ක මේක එක තැනක තාවතින්. බුද්ධ ස්වභාවය. ඒකට තමයි අපි බුද්ධ ස්වභාවය කියලා. ඒකට තමයි අපි කියන්නේ නිබ්බාන කියලා.
ඒකට තමයි අනිත් ආගම් වල කියන්නේ දෙවියෝ කියලා. ඒකට අපිපත් වුණාම ඉපදීමෙන් හා මරණයෙන් අපි සදාකාලිකව නිදහස් වෙනවා. මම හිතන්නේ ඕගොල්ලෝගේ ළමයින්ට ඕගොල්ලන්ගේ ඊළඟ පරපුරට මේව ගැන උගන්වන්න. එතකොට කවදාකවත් කුඩු ගහන්නේ නැහැ. කුඩු වලින් ලබන අපි තේරෙන වචනේ කිව්ව තාතල් එක මේ දාර්ශනික කරුණු වලින් ඒගොල්ලෝ ලබනවා. දැන් අපි මේක ලබනවා. අපිට කුඩු ගන්න අවශ්‍ය නැහැ. අපිට ඒකෙන් ෆීලිං එකක් එන්නේ නැහැ. මොකද ඊට වඩා ෆීලිං එකක් මේව කියවුවාම අපිට දැනෙනවා. අපි කරේ ඒක අපි අයින් කරලා වෙන කෘතිම එකක් ඔළුවට බොකු එකේ සාපය අපි ජාතියක් වශයෙන් ගෙවනවා. ඉතින් මේක අපි තේරුම් ගමු. අපි සමාජීය දාර්ශනික කරමු. දැන් අද බලන්න නවකතාවල අරයා මෙයාට නිලුම් මල් දෙදීවා. මෙන්න රෝස මල් දෙදීවා. මේවා නවකතාවද? මේවයි මොකද සමාජයේ වෙන යහපත? මේ වගේ දාර්ශනික අදහස්. ඒක හරි වැරදි වෙන්න පුළුවන් විවේචන අවශ්‍යයි. මේ දාර්ශනික කතාවක් සමාජගත වෙනවා. මට මතක අපි පුංචි කාලේ අපි බවත්‍රා බැලුවා. මතක ඇති. දැන් මොනවද දැන් අර පෙන්නන මඟුල්? විචාරය, මිනිසුන්ට හිතන්න තැන්. අර අලුත් අදහස්. අපේ මේ අපි දකින්න ලෝකෙන් එහා පැත්තේ ලෝකයක් ගැන අදහස් මොකුත් නැහැ. ඒ කියන්නේ අපි ගොඩක් විනාශ වෙලා. දැන් මම වුණත් අපි ලංකාවේ ටීවී channel බලන්නේ නැහැ. මම උදේට බලන්නේ BBC. කිසි දවසක ලංකාවේ බලන්නේ නැහැ. මොකද බලලා ගන්න දෙයක් නැහැ. ඒතකොට අපේ මේ මනස දූෂණය වෙනවා. අර පෙන්නනේව බැලුවා. ඕගොල්ලන්ගෙත් එහෙම තමයි. ඒ නිසා මම කියන්නේ මේකට මම කැමති මේ දාර්ශනික ප්‍රවේශයට මේක පටන් ගැනීම කියලා කියන්නේ ලංකාවේ ආර්ථික සංවර්ධනයේ ආරම්භයයි. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. හැබැයි මම මේක කියනවා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා පුණ්‍යානුමෝදනා කරනවා හරියට මේ උත්සාහය පුංචියට පටන් ගත්ත එක ගැන. අපි දේවල් ලොකුවට පටන් ගන්න අවශ්‍ය නැහැ. අපි පොඩියට පටන් ගමු ගොඩක් දේවල්. ඒතකොට අපේ දවසක මහා කන්දක් අර සමනල කන්දනේ කතාවේ තියෙන මාතෘකාව සමනල කන්ද වගේ එකක් අකින් ලෝකේ සත්‍ය ප්‍රතික්ෂේප කරනවා. මේකේ තියෙනවා මං හිතන්නේ. සුමන සමං ප්‍රතික්ෂේප කළා යක්ෂ ගෝත්‍රිකයෝ. ඇයි බුදුන් වැළඳගත් නිසා. ඔයගොල්ලෝ පොත කියවන්න. මම කියපුඩි ගහගත්තේ. අපි කියවන්න ඕන කතා. අපි ඉතිහාසය කියවනවට වඩා ඇත්ත ඉතිහාසය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි ස්තුතිවන්ත වෙමින් පුණ්‍යානුමෝදනා කරමින් මෙවැනි දාර්ශනික නිර්මාණ මේවට මම හරි කැමතියි. මෙන්න මිනිස්සුන්ගේ ඔළුව කලම්බනවා. අලුතෙන් හිතන්න හදනවා. මිනිස්සු ප්‍රඥාව බුද්ධිමත් නේ ප්‍රඥාවන්ත කරනවා. අපට අවශ්‍ය ප්‍රඥාවන්ත සමාජයක්. දැන් මේ බුද්ධිමත් සමාජයේ සාපේ අපි ගෙවමින් සිටින්නේ. දැන් අපිට අවශ්‍ය බුද්ධිය ප්‍රඥාව දක්වා ගෙන යන්න. ඉතින් ඒකට මේ සපයන දැනුමට අපි ඔබට දීර්ඝායුෂ පතනවා.